බුදුදහමේ අපි දන්නවා අප්‍රමාණ බුදුවරු ගැන කියවනවා කියලා. හැබැයි ඒ හැමෝම අතරින් එක් බුදු කෙනෙක්. ඒ තමයි අමිතාභ බුදුරජාණන් වහන්සේ. අනිත් හැමෝමෙන්ම වෙනස් හරිම සුවිශේෂී කෙනෙක් විදිහට කැපී පෙනෙනවා. ඉතින් මේ විග්‍රහයෙන් අපි බලමු ඇයි උන්වහන්සේ මෙතරම්ම අද්විතීය වෙන්නේ කියලා. ඉතින් එහෙනම් ඉබේම අපේ හිතට එන ප්‍රශ්නේ තමයි අනිකුත් සියලුම බුදුවරුන්ගෙන් අමිතාභ බුදුන්ව වෙනස් කරන කාරණා මොනවද? අපි මේ විග්‍රහය පුරාවටම හොයන්න යන්නේ ඒ ප්‍රශ්නට උත්තර. හොඳයි අපි බලමු පළවෙනිම සමහර විට වැදගත්ම වෙනස. ඒ තමයි උන්වහන්සේගේ ජේෂ්ඨත්වය. බලන්න මූලාශ්‍රවල උන්වහන්සේව හඳුන්වන්නේ නිකම්ම බුදු කෙනෙක් විදිහට නෙමෙයි. කොහොමද දන්නවද? බුදුවරුන්ගේ රජු කියලා. මේ කාරණිය ඇත්තටම හරිම ගැඹුරුයි. මොකද මූලාශ්‍රවලට අනුව අමිතාභ බුදුන් කියන්නේ එක ලෝකයකට විතරක් සීමා වෙච්ච කෙනෙක් නෙවෙයි. නෑ. උන්වහන්සේ මුළු විශ්වයම එහෙම නැත්නම් අපි කියනවා ධර්ම ක්ෂේත්‍රය කියලා. අන්නේ සමස්ත ධර්ම ක්ෂේත්‍රයේම ඉන්න හැම බුදු කෙනෙක්ගේම මුල් ගුරුවරයා. හිතන්නකෝ ඒ නිසාමයි උන්වහන්සේගේ ජේෂ්ඨත්වය අසමසමයි කියන්නේ. හරි. අපි දැන් කියවනේ ධර්ම ක්ෂේත්‍රය කියලා. මොකද්ද මේ කියන්නේ? සරලවම කිව්වොත් මේකෙන් අදහස් වෙන්නේ අපිට හිතා ගන්න පුළුවන් හැම පැවැත්මක්ම දෙව්ලොව, මනුලොව, අපාය වගේ හැම තලයක්ම හැම ලෝකයක්ම මේ ඔක්කොම එකට. ඉතින් ඒ කියන්නේ අමිතාභ බුදුන් මේ සියලුම ලෝකවල බුදුවරුන්ගේ ගුරුවරයා කියන එක. හොඳයි. එහෙනම් ජේෂ්ඨත්වය ගැන කතා කරා. දැන් අපි යමු උන්වහන්සේගේ දෙවැනි සුවිශේෂී කාරණයට. ඒ තමයි උන්වහන්සේගේ ප්‍රතිඥාව. එහෙමත් නැත්නම් පොරොන්දුව. හැබැයි මේක නිකම්ම පොරොන්දුවක් නෙවෙයි. මේක හැම සත්වයක්ම වැළඳ ගන්නා විශ්වීය පොරොන්දුවක්. මේ වෙනස තේරුම් ගන්න හොඳම විදිහ තමයි මේක. හිතන්න අනිත් බුදුවරුන්ගේ ධර්මයේ කියන්නේ හරියට අමාරු කන්දක් නගිනවා වගේ. ඒකට දක්ෂ ශක්තිමත් ධර්මිෂ්ඨයට තමයි පුළුවන්. හැබැයි අමිතාභ බුදුන්ගේ ප්‍රතිඥාව එහෙම නෑ. ඒක පෞකාරයි කියලා හිතන, දුර්වලයි කියලා හිතන, මට නම් බෑ කියලා හිතන අයවත් අතාරින්නේ නෑ. උන්වහන්සේගේ නම විශ්වාස කරනවා නම් එච්චරයි. ඒකෙන් මේ හැමෝම ගලව ගන්නවා කියලා පොරොන්දු වෙනවා. මේක තවත් පැහැදිලි කරන වචන දෙකක් තියෙනවා. ප්‍රඥාවික සහ අප්‍රඥාවික. ප්‍රඥාවික කියන්නේ ධර්මයේ ලේසියෙන් තේරුම් ගන්න, භාවනා කරන්න පුරුවන් දක්ෂ අයට. හැබැයි අප්‍රඥාවික කියන්නේ කාටද? එදිනෙදා ජීවිතයේ ප්‍රශ්න එක්ක ඔට්ටු වෙන, ධර්මය ගැන ගැඹුරට හිතන්න වෙලාවක් නැති අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ට. අන්න අමිතාභ බුදුන්ගේ ප්‍රතිඥාවේ තියෙන විශේෂම දේ තමයි ඒක විශේෂයෙන්ම ඉලක්ක වෙන්නේ මේ දෙවෙනි කට්ටියට. ඒ කියන්නේ අපිට. ඉතින් මෙතන තියෙන තීරණාත්මකම කාරණය හරිම පැහැදිලියි. මූලාශ්‍රවල කියන විදිහට මේ වගේ හැමෝම වැළඳගන්න මෙච්චර ගැඹුරු මෙච්චර බලවත් ප්‍රතිඥාවක් මේ මුළු විශ්වයේම වෙන කිසිම බුදු කෙනෙක් දීලා නැහැ. අන්න ඒකයි අමිතාභ බුදුන්ගේ ප්‍රතිඥාව සම්පූර්ණයෙන්ම අද්විතීය වෙන්නේ. හරි. අපි දැන් උන්වහන්සේගේ අසමසම ජේෂ්ඨත්වය ගැන කතා කළා, විශ්වීය ප්‍රතිඥාව ගැන කතා කළා. දැන් අපි බලමු උන්වහන්සේගේ තුන්වෙනි සුවිශේෂී ගුණය. ඒ තමයි උන්වහන්සේගේ ආලෝකයේ බලය. මේ ආලෝකය ගැන මූලාශ්‍රවල කියවන දේවල් ඇත්තටම පුදුම සහගතයි. ඒක අනිත් හැම බුදුවරයෙක්ගේම ආලෝකයට වඩා විශාලයිලු. කඳු, ගංගා, මුහුදු වගේ කිසිම භෞතික බාධාවකින් නවත්තන්න බෑ. හැබැයි ඊටත් වඩා ගැඹුරු කතාව තමයි අපේ හිතේ තියෙන ලෝභ, ද්වේෂ, මෝහ කියන අඳුර තියෙනවලේ. අන්න ඒකරවත් මේ ආලෝකය අවහිර කරන්න බෑ. ඒකේ තේරුම උන්වහන්සේගේ නම හිතන කෙනෙක් සුඛාවතියේ ඉපදෙන්නත් කලින් මේ ජීවිතේ ඉන්නකොටම ඒ ආලෝකයෙන් නිතරම ආරක්ෂා වෙනවා කියන එක. මේ වෙනකල් අපි කතා කළේ ජීවත් වෙලා ඉන්න කාලෙදී ලැබෙන පිහිට ගැනනේ. දැන් අපි යමුමු ජීවිතයේ තියෙන අතිශය තීරණාත්මකව මොහොතට. ඒ තමයි මරණාසන්න මොහොත. අපි බලමු ඒ වෙලාවේදී අමිතාභ බුදුන්ගේ කාර්යභාරය මොකක්ද කියලා. මරණය ලං වෙනකොට සිද්ධ වෙන දේ මූලාශ්‍රවල විස්තර කරන්නේ මෙහෙමයි. පළවෙනියටම අමිතාභ බුදුන්ගේ නම විශ්වාස කරපු කෙනා ළඟට උන්වහන්සේ පෞද්ගලිකවම එනවලු බෝධිසත්වවරුත් එක්ක. ඊළඟට උන්වහන්සේ ආපු ගමන්ම මරණය බය වේදනාව ඔක්කොම නැති වෙලා ගිහින් ඒ වෙනුවට හිතට ලොකු සැනසීමක් සතුටක් එනවා. අන්තිමට උන්වහන්සේම තමයි මඟ පෙන්නලා ඒ කෙනාව සුඛාවතී කියන පිරිසිදු ලෝකෙට එක්කගෙන යන්නේ. ඉතින් හිතන්න අපි මේ කතා කරපු හැමදේම එකට එකතු වුණාම උන්වහන්සේගේ ජේෂ්ඨත්වය, හැමෝම වැළඳ ගන්න ප්‍රතිඥාව, කිසිම බාධාවක් නැති ආලෝකය සහ අන්තිම මොහොතේ පෞද්ගලිකවම එන එක මේ ඔක්කොම නිසා විශේෂයෙන්ම මේ වගේ යුගයක ඉන්න අපිට අමිතාභ බුදුන් කොහොමද අවසාන සරණ වෙන්නේ කියලා දැන් පැහැදිලිනේ. හැබැයි මේකේ තියෙන බලවත්ම කාරණේ තමයි මේ මඟ පෙන්වීම එන්නේ වෙන කාගෙන්වත් නෙවෙයි අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගෙන්මයි. උන්වහන්සේම තමයි අපිට කියලා තියෙන්නේ අමිතාභ බුදුන්ගේ නම සරණ යන්න, උන්වහන්සේගේ සුඛාවතී ලෝකේ ඉපදෙන්න ප්‍රාර්ථනා කරන්න කියලා.
ඇත්තටම එක බුදුවරයෙක් තව බුදුවරයෙක් ගැන දෙන ඊට වඩා ලොකු සහතිකයක් තවත් තියලවද? එහෙමනම් මේ හැම දෙයකින්ම අපිට මැමෙන චිත්‍රය මොකන්ද? අමිතාභ බුදුන් අවසාන සරණ වෙන්නේ ප්‍රධාන හේතු ටිකක් නිසා. එකක් උන්වහන්සේගේ ප්‍රතිඥාව තමයි බලවත්ම සහ හැමෝම ආවරණය කරන එක. දෙක උන්වහන්සේගේ ආලෝකය අපිව නිතරම ආරක්ෂා කරනවා. තුන අමාරු භාවනා ක්‍රම කරන්න බැරි අයට සරලම පාර උන්වහන්සේ පෙන්නනවා. අන්තිමට හැම සත්‍යයක එක්කම උන්වහන්සේට තියෙන සම්බන්ධය අනිත් හැම දෙයකටම වඩා ශක්තිවත්. හොඳයි. අපි දැන් මේ විග්‍රහය අවසන් කරන්න යන්නේ මූලාශ්‍රයේ තියෙන හරිම බලවත් අවසාන පණිවිඩයත් එක්ක. ඉතින් මේ සම්පූර්ණ කතාවම අවසන් වෙන්නේ හරිම සරල ඒත් ඒ වගේම හරිම ගැඹුරු ආශිර්වාදයකින්. ඒක අපි හැමෝටම හිතන්න දෙයක් ඉතුරු කරනවා. සියලු සත්වයෝ දුකින් නිදහස් වේවා. අමිතාභ බුදුරජාණන් වහන්සේගේ සුඛාවති බුද්ධ දේශයේම උපදීවා.